ආයිබෝන් අද මම ඔබත් එක්ක කතා කරන්න හිතුවේ අපේ රටේ වගේම මැද පෙරදිග ඉන්න ගොඩක් දෙනෙක් මේ දවස්වල දකින හීනයක් ගැන. ඒ තමයි නිව්සීලන්ත වලට සංක්‍රමණය වීම. විශේෂයෙන්ම quantity surveyors හෙවත් ප්‍රමාණ සමීක්ෂකවරුන් සඳහා තිබෙන රැකියා අවස්ථා සහ PR pathways ගැන පහුගිය කාලේ ලොකු ප්‍රචාරණයක් තිබුණා. ලංකාවේ සහ මැද පෙරදිග ඉන්න අපේ වෘත්තිකයෝ තමන් කාලයක් තිස්සේ ගොඩනගාගත්ත ස්ථාවර රැකියාවන් සැප පහසු ජීවිත අතහැරලා පවුල් පිටින් නිව්සීලන්ත වලට එන්නේ තමන්ගේ වෘත්තීය ජීවිතය තවත් සාර්ථක කරගන්න බලාපොරොත්තුවෙන්. ග්‍රීන් ලිස්ට් එකේ QS ජොබ් එකක් ලැබිලා PR එකට පාර හදාගන්න. ඒත් මේ හීනේ ඇතුලේ හැංගිලා තියෙන ඇත්තම කතාව මොකක්ද? අකමැත්තෙන් උනත් මට මේ ඇත්ත කියන්න වෙනවා. වෙළඳ දැන්වීම් වල දකින්න තරම් සුන්දර රැකියා ලෝකයක් මේ මොහොතේ නවසීලන්තය තුළ QS වෘත්තිකයන්ට නැහැ. අද වන විට මෙහි ඉන්න අපේ ලංකාවේ දක්ෂ QSලා විශාල පිරිසක් රැකියා විරහිතව ඉන්නවා. ඔබ විශ්වාස කරනවද? සමහර වෘත්තිකයෝ අවුරුදු ගණන් Tamanගේ ශාස්ත්‍රයේ රැකියාවක් නැතුව ලත වෙනවා. නවසීලන්තයේ බොහෝ සමාගම්වල එක QS තනතුරක් සඳහා අයදුම්පත් 100 ගණනක් ලැබෙනවා. තරඟකාරීත්වයේ කෙතරම්ද කියනවනම් අවම වශයෙන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවීමක් ලබා ගන්න එක පවා අද ජයග්‍රහණයක් වෙලා. වෘත්තීය මට්ටමේ රැකියාවක් නැති වුනාම ජීවත් වෙන සල්ලි හොයාගන්න අපේ මේ උගත් වෘත්තිකයන්ට සිද්ධ වෙලා තියෙන්නේ ඔඩ් ජොබ්ස් කරන්න. ලංකාවේ හෝ මැද පෙරදිගදී ටයි පටියක් පැළඳගෙන වායු සමනය කළ කාර්යාලවල සේවය කරපු QSලා අද නවසීලන්තයේ පේන්ටිං, ක්ලීනිං, වෙළඳසැල්වල රීටේල් ජොබ්ස් එහෙමත් නැත්නම් බඩු ප්‍රවාහනය කරන මූවර්ස් සමාගම්වල වැඩ කරනවා. දැනට වෘත්තීය මට්ටමේ රැකියාවල නිරත වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට 2023 වසරට කලින් මෙහි ආපු අය. එහෙමත් නැත්නම් ඊටමත් සීමිත පිරිසක් තමන්ගේ වාසනාව මත රැකියා සොයාගෙන තිබෙනවා. අලුතින් එන අයට මේ තත්වය ඊටමත් අසීරුයි. මම මේ කරුණ කිව්වේ ඔබව බය කරන්න නෙවෙයි. නමුත් ඔබ ගන්නා තීරණය දත්ත සහ සැබේ තුරුතුරු මත පදනම් විය යුතු නිසයි. ලස්සන දැන්වීම් වලට රැවටිලා Taman සතු සියල්ල විකුණලා දරුවන්ගේ අනාගතයත් අරගෙන නවසීලන්තයට එන්න කලින් දෙපාරක් නෙවෙයි 10 පාරක් හිතන්න. මතක තබා ගන්න. රැකියාවක් සහතික නැතිව සංක්‍රමණය වීම මේ කාල සීමාව තුළ ලොකු අවදානමක්. මෙහි ඉන්න අයගෙන් විමසන්න රැකියා වෙළඳපොළ ගැන ස්වාධීන ගවේෂණයක නිරත වෙන්න. ඔබේ මහන්සියෙන් ගොඩනගාගත් ජීවිතය එක මොහොතක වැරදි තීරණයකින් අනතුරේ හෙලා ගන්න එපා. බුද්ධිමත් වන්න. අදට මම සමුගන්නවා. නැවත හමු වෙමු.